අද මම ඔයාලට අරගෙන ආවා රසම රස ස්පයිසි මාළු මිරිස් රෙසිපි එකක්. අද මම මේ රසවත් මාළු මිරිස් කරිය සඳහා අරගෙන තියෙන්නේ මාළු මිරිස්, තක්කාලි, ලුණු, අමු මිරිස්, සුදු ලුණු, රම්පේ කරපිංචා. දැන් අපි මේ ද්‍රව්‍ය ටික හොදලා පිරිසිදු කරගමු. මේ සඳහා අවශ්‍ය වෙන 3-5 ද්‍රව්‍ය ටික වීඩියෝ එකේ දාලා තියෙනවා, ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකටත් දාලා තියන්නම් ඔයාලට පහසු වෙන්න. ඊළඟට අපි ලස්සන හැඩවලට මේව කපා ගමු. මේවා ඔයාලට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. ඔන්න දැන් මේ ආකාරයට මාළු මිරිස් කපා ගන්නවා. මම හැඩ දෙකකට මාළු මිරිස් කපා ගන්නවා. මේ විදිහට තමයි මම ලුණු කපා ගත්තේ. ඔයාලත් මේ දේවල් ටික ලස්සනට කපලා වෙන වශයෙන් තියාගන්න. අමු මිරිස් කරල් මම 2යි ගත්තේ. ඔයාලා සැරට ගන්න කැමති නම් තව මිරිස් කරල් 2-3ක් එකතු කරගන්නත් පුළුවන්. සුදු ලුණු මේ ආකාරයට ටිකක් තලලා චූටි කෑලි වලට කපලා ගන්න. නැත්නම් ලොකු කෑලි තිබුණොත් බැදෙන්න වෙලා යන නිසා මෙතනදී කියන්න ඕනේ තක්කාලි අවශ්‍යම දෙයක් නෙමෙයි. ඔයාට ගෙදර තියෙනවා නම් විතරක් තක්කාලි ගෙඩියක් 2ක් එකතු කරගන්න පුළුවන්. තක්කාලි නැති අයට චූටියට කපාගත්ත ගොරක කෑල්ලක් හෝ සියඹල ටිකක් එකතු කරගන්න පුළුවන්. කරපිංචා, රම්පේ, කුරුදුපොතු, තුනපහ කුඩු, ලුණු කුඩු, කහ කුඩු, කෑලි මිරිස්, උම්බලකඩ, පොල් තෙල් තමයි මේ සඳහා අවශ්‍ය ඉතිරි කුළු බඩු ටික වෙන්නේ. දැන් අපි අපේ ස්පයිසි මාළු මිරිස් කරිය පිස ගන්න සුදුසු භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් කරගමු. තෙල් රත් වෙද්දී කපාගත්ත ලුණු, සුදු ලුණු, කුරුදුපොතු, අමු මිරිස්, රම්ප කරපිංචා එකතු කරලා විනාඩි 2ක් විතර කලවම් කරමින් පිසගමු. එකතු කරලා කලවම් කරන්න. මේ වෙලාවදී හරිම සුවඳයි. දැන් ලිප අඩු කරලා මද ගින්දරේ තියාගන්න ඕනේ. ලුණු, තුනපහ කුඩු, කහ කුඩු මේ වෙලාවදී එකතු කරලා කලවම් කරන්න. දැන් කෑලි මිරිස් සහ උම්බලකඩ එකතු කරන්න පුළුවන්. කර වෙලා කළු වෙන නිසා වේලාසන එකතු කරගන්නේ නැහැ. මම මේ සඳහා ගත්ත සියලුම දේවල් සහ ප්‍රමාණ ඩිස්ක්‍රිප්ෂන් එකටත් දාලා තියෙනවා. මේ වෙලාවේදී අපිට තක්කාලි එකතු කරගන්න පුළුවන්. තක්කාලි වල තියෙන වතුර ගතිය නිසා කෑලි මිරිස් වල තියෙන රතු පාට සහ සැර ගතියත් උම්බලකඩ වල තියෙන රස තක්කාලි යුෂ වලින් තැම්බිලා මාළු මිරිස් එකට උරා ගන්නවා. තක්කාලි දැම්මට පස්සේ විනාඩි 5ක් විතර උයා ගන්න. දැන් කැම රුචිය වැඩි කරන හොඳ සුවඳකුත් තියෙනවා. බලන්න ලස්සන පාටට රසට තියෙනවා. මාළු මිරිස් රෙසිපි එක ඔයාලත් හදලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් මේ ස්පයිසි මාළු මිරිස් රෙසිපි එක කුඹුරට, කමතට අරන් යන ඇඹුලකට හොඳටම ගැලපෙනවා. මොකද ගොවි මහත්තුරු වැඩි දෙනෙක් බුලත් ටික කන නිසා එයාලා කැමති හොඳ සැරට තියෙන කෑම වලට. ඒ වගේම රැකියාවකට හෝ චාරිකාවක් යන අයට උනත් මේ රෙසිපි එක හොඳටම ගැලපෙනවා. ඔයාලා try කරලා බලන්න. ඒ වගේම තමයි මතක් කරලා අපේ YouTube channel එක subscribe කරන්න, like එකක් දාලා share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.